ආයිබෝන් යාළුවනි සුපුංගිල් ඉස්වා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. YouTube channel එක subscribe කරන්න, share කරන්න. කොරියාවට එන්න අයියලා මල්ලිලා සියලු දෙනාම දියර රැකියාවට ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලලා share කරලා අපිට support එකක් දෙන්න. අපි දැන් මේ කිම්බෝට්ටුවේ සුද්ධ කළා පිරිසුදු කළා අපි හදන්නේ කිම් දැල් ගලවන්න. අපි මේ සියලුම දේවල් මේ ලෑලි පවා අපි ගලවනවා. ඊළඟට කිම් අපි කපන සියලු දේවල් ගලවලා දැන් අපි මේ සූදානම් වන්නේ අපි කිම් දැල් ගලවන්න. අපි දැන් මේ ලෑලි ටික ගලවලා ඊළඟට ওই ටිකත් යට තියෙන ටික සුද්ධ කරලා නැත්තම් දියසෙල් වගේ තියෙන ඒවා ලිස්සනවා. ඒ හින්දා අපි ඔක්කොම සුද්ධ කරනවා. දැන් සුද්ධ කරලා මේ ඊළඟට ওই ටික සුද්ධ කරලා ලෑලි ටික අයින් කරලා අර කණු තුනක් වගේ පේන්නේ ඒවත් හිටවලා තියෙන්නේ. ඒතකොට ඒවට තමයි අපි උක්කි ගැට හයි මේව කරන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මෙන්න එහෙම තමයි කි ගලවන්නේ දැල් ගලවන්නේ. දෙන්නෙක් ඉස්සරහා ඉඳලා දැල් ටික පන්නනවා. ඊට පස්සේ පන්නලා ඇදලා ගරන් දැල් ටික පන්නනවා. දැල් ටික පන්නලා අර යට ඉන්න අයියා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ඒවා එකට හතරක් තියලා උක්කියෝ එන කෑලි හතරක් තියලා ඒවා ගැට ගහනවා. ගැට ගහලා තමයි ආයර දැල් ටික අහුරන්නේ. මම ඔයගොල්ලෝ ඉස්සරහට පෙන්නන්නම්. ඔය දැන් අහුරලා තියෙන විදිය පෙන්නන්නම් තා පොඩ්ඩකින්. ඒතර ඔයගොල්ලන්ට ඒ විදිහටම මේ අර ඉස්සරහම මේ අර මම ඔයගොල්ලන්ට පෙන්නන්න නැති ඔයගොල්ලන්ට මේ එකක් තියෙනවා. මැෂිමක්. ඒ කියන්නේ ඔය තියෙන ඔන්න ඔය තියෙන්නේ. ඔය මැෂිමෙන් තමයි කැරකිලා එනවා. එතකොට අපිට මේ ඉස්සරහා දින දෙන්නට එන පහසු වෙනවා මේක ඇදලා ගන්න. ඊට පස්සේ ඇදලා අරන් ඔහොම ඇදලා ගත්තට පස්සේ උක්කි මේගොල්ලෝ පන්නන ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් කොරියාවට ආවට පස්සේ අපිට ඉගෙනගෙන තමයි මේ කවුරුත් කරන්නේ. ඒ හින්දා ලංකාවේ ඉඳලා දන්නේ නැහැ කවුරුවත් මෙහෙට ආවට පස්සේ තමයි දන්නේ. මෙන්න එතන ඉන්න අයියා ඊට පස්සේ ඒ ටික කරන්නේ හතර ගැට ගහනවා. හතර ගැට ගහලා අතන ඉස්සරහා අහුරනවා. ඒ ටික අහුරලා මේක තමයි කිම් දැල් ගලවනවා කියන්නේ. මේක තමයි කොරියාවේ කිම් දැල් වල අවසානය. මේවෙන් කොරියාවේ ඔය තියන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ කිම් ඒ දැල් ගලවලා ඒ උක්කි අහුරලා තියෙන විදිහ උඩට අහුරනවා ගාක් උඩට. ඊට පස්සේ කිම් දැල් 40ක් 50ක් විතර ගලවනවා දවසට. ඉතින් හොඳටම අමාරුයි. ඒ වුණාට කට්ටිය ලංකාවේ කට්ටිය ආයි උනන්දුවෙන් වැඩ කළා කට්ටියත් එක මේව කරනවා. ඉතින් ඔයගලන්ට කොරියාවට ආවොත් මහන්සියලා ඉතින් වැඩ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ටික කරන්න තියෙන්නේ කට්ටියත් එකම කරන වැඩේ හරියට කරගෙන යන්න තියෙන්නේ. ඔයාලට මම කියාගෙන ආවේ මේක මේ කිම් දැල් ගලවන වීඩියෝ එකක් හින්දා ඔයගොල්ලන්ට මේ ගලවන පොඩි වීඩියෝ ටිකක් කරන්නේ. ඔයගොල්ලෝ YouTube channel එක බලලා මේවා හරියට බලලා කොරියාවට එනවා. ඇත්තටම දැනගෙන එන්න පුළුවන් තියෙන එක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දැනගෙන එන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මේ දේවල් හරියට මේව කරගෙන එතකොට ඔයගොල්ලන්ට ලේසි. මේ දවතන මේ එහා පැත්තේ පොඩි බෝට්ටුවක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ අර ඔයගොල්ලෝ දකින්න ඇති ඉස්සරහෙන් පොඩි බෝට්ටුවක් වගේ තියෙනවා. ඒකට කියන්නේ සෙනිකේ කියලා. සෙනිකයෙන් තමයි අර දිගට දාලා දෙන හොච්චුල්. ඒ කියන්නේ ලනු දාලා තිනවා දිගට. ඒවා අදින්නේ මෙන්නේ මේක අර ඔයගොල්ලන්ට පේනවා ඇති අදින විදිය.
ඕගොල්ලෝ ඒක ඇදලා මේ අපිට ලේසි වෙනවා මේක ඒකෙන් අදින එක නැත්නම් බෝට්ටුවට අදින්න ඕනේ ඒවා. ඉතින් අර බෝලයක් ගෙට ගහලා තියෙන ඒ ටික ඔක්කොම මේගොල්ලෝ මේක ගන්න වෙලාවට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් තව පොඩ්ඩකින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක කරන එක මොකද්ද කියලා. මේගොල්ලෝ දැන් මෙහෙම ඇදගෙන යනවා. ඔයගොල්ලෝ බලා ඉන්න මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම. ඔහොම ඇදලා හොච්චූල් එක අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේව කරනවා කපලා දානවා. එතකොට අරයා ඒ ටික කරන්නේ අර ඒ බෝට්ටුවෙන් ඒගොල්ලෝ ඒ අර සෙනික කියන එකෙන් ඒකට තමයි සෙනික කියන්නේ. ඒකට බෝට්ටුව වගේ තමයි අපි සෙනික කියන්නේ කොරියාවෙන්. එතකොට ඒකෙන් ඉඳලා ගන්නවා. දැන් ඔන්න බලන්න අන්තිමට මේගොල්ලෝ කරන දේ. මේගොල්ලෝ දැන් මේක අන්තිමට ගත්තා ලනුව දැන් ඔන්න උතනින් කපනවා අන්තිමට බලන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ගලවලා ඉවරනවා මෙතනින් අන්න එහෙම ඒගොල්ලෝ කපලා ඒක මුහුදට දානවා. එතකොට ඒ දාන එක තමයි අර දිගටම තියෙනවා අර එහා පැත්තේ බෝලේ දක්වා බෝලේ ලොකු බෝලේ නෙවෙයි ඊට එහා පැත්තේ බෝලේ දක්වා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ අන්න ඒ දේ තමයි. එතකොට ඒගොල්ලෝ එයා ඒ සෙනිකෙන් කරන්නේ ඒක අදින එක. අපි දැන් දැල් 40ක් 50ක් විතර ගලවගෙන අපි දැන් කරන්නේ දැන් අපි එනවා. ඒ කියන්නේ දැන් පිරිසුදු කරගෙන ওই ටික ඔක්කොම සුද්ධයක් දාගෙන ඔක්කොම කරගෙන අපි එනවා. ඕගොල්ලන්ට දකින්න ඇති ඉස්සෙල්ලා උඩට ගහලා අපි උක්කිමිටි කොමත් උක්කිමුගා උඩට ගහලා තියෙන ඔන්න පිරිසුදු කරගෙන අපි ওই ටික මේව කරගෙන අපි එනවා. ඉතින් මෙන්න වගේ උඩට අපි ගහනවා. එතකොට දැන් 40ක් 50ක් විතර අපි ගලවනවා දවසට. එතකොට උගක් අමාරුයි වැඩ කරන්න තමයි තියෙන්නේ. කොරියාවට ආවොත් දීවරංශී රැකියාවලට ආවොත් වැඩ කරන්න තමයි තියෙන්නේ. නිකන් ඉන්න අමාරුයි. නිස්පාදන රැකියාව වගේ නෙවෙයි. ඇත්තටම සමහර ඒවා තියෙනවා නිස්පාදනලත්. හැබැයි මුහුදේ ගිහිල්ලා පැද්දි ඉඳලා ඔයගොල්ලෝ කොරියාවේ ඉතින් දීවර රැකියාව කරනකොට මුහුදෙන් රැකියාව කරනකොට කිම් වගේ රැකියාව කරනකොට පොඩක් කට්ටක් තියෙනවා. ඉතින් ඒ කට්ට දැනගෙන එන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ ඔයගොල්ලන්ට දාන්නේ. හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලලා ඇත්තටම දෙයක් ඉගෙන ගන්න. දැන් මගේ වීඩියෝ තියෙනවා මගේ YouTube channel එක subscribe කරලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ වීඩියෝ බලලා එන්න. එතකොට ඔයගොල්ලන් ලේසි වෙනවා මොකද්ද කරන්න ඕනි මොකද්ද කිම් රැකියාවලට එනකොට කරන්න ඕනි කියන එක. ඒ හින්දා කිම් රැකියාවල ඇග්‍රීමන්ට් ඇවිල්ලා තියෙන කට්ටිය අනිවාර්යෙන් බලන්න. මම ඉස්සරහට වීඩියෝ ගේන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කිම් රැකියාවල තියෙන මොකක්ද කරන්න තියෙන්නේ. එතකොට මේ දැන් මම හුඟක් වීඩියෝ ගෙන ආවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. හරි යාළුවනේ එහෙනම් අපි මේ වීඩියෝ එක අපි ඉවර කරන්න හදන්නේ. සුපුංගිල් ඉසුවා YouTube channel ඔයගොල්ලෝ subscribe කරන්න. අනිවාර්යයෙන්ම share කරලා කට්ටිය support එකක් දෙන්න. අපි මේ ඉස්සරහට වීඩියෝ දාගෙන යන්න. ඒ හින්දා ඔයගොල්ලන්ට සියලු දෙනාටම කොරියාවට එන්න ඉන්න අයියලා මල්ලිලා සියලු දෙනාට මේ වීඩියෝ බලලා ඕගොල්ලෝ ඉගෙන ගන්න දෙයක්. ඒතකොට ඕගොල්ලන්ටත් දැනුමක් එයි. ඒ හින්දා මේ වීඩියෝ බලන ඊළඟට ෂෙයා කරලා ඔක්කොම සපෝට් එකක් දෙන්න. එතකොට අපිට මේවා කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් ජය වේවා සියලු දෙනාටම. එහෙනම් වීඩියෝ එක අවසන් කරන ඕගොල්ලෝ මේ ඉතුරු තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටිකක් බලලා වැඩේ කරගෙන යන්න.